හරි පුතේ මම අද පුතාට කියලා දෙන්න හදන්නේ පුතාලගේ බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන් ගණිත මැජික් එකක්. කරන්න ඕන පුතේ මෙන්න මේ 1 සිට 9 තෙක් තියෙන ඉලක්කම් 9 මේ කොටු 9ට පුරවන්න ඕන. අපිට ඕන විදියට නෙවෙයි මෙන්න මේ වැඩේ වෙන්න ඕන. මොකද්ද බලන්න. මෙන්න මේ 15ට එකතු කරාමත් 15 වෙන්න. මේකත් මේ කොටු තුනත් එකතු කරාට පස්සේ ඒ දැන් අපි යොදන ඉලක්කම් යදුවාට පස්සේ ඉලක්කම් වල එකතුව 15 වෙන්න ඕන. මෙතෙන්ටත් 15ක් එන්න ඕන. මේ තුන එකතු කරාමත් 15ක් එන්න ඕන. ඒ වගේම තමයි මේ පැත්තටත් මේ කොටු තුන එකතු කරාම 15ක් එන්න ඕන. මේ කොටු තුන එකතු කරාමත් 15ක් එන්න ඕන. මේ තුන එකතු කරාමත් 15ක් එන්න ඕන. ඒ විතරක් නෙවෙයි පුතේ මෙන්න මේ අතට මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට මෙන්න මේ කොටු තුන එකතු කරාමත් මේ පැත්තට 15ක් එන්න ඕන. මේ මුල්ලට ඉඳන් මේ මුල්ලට මේ කොටු තුන එකතු කරාමත් 15ක් එන්න ඕන. හරිද තේරුණා නේද? මේ ඉලක්කම් 9 මේ කොටු 9ට දාන්න ඕන. මෙන්න මේ හැම විදියටම එකතුව 15ක් වෙන විදියට. හරි පුතාලා මේ වීඩියෝ එක නවත්තලා උත්සාහ කරලා බලන්න. මම දැන් කියලා දෙනවා. උත්සාහ කරලා බලලා වීඩියෝ එකයි බලන්න. එතකොට පුතාලා කරපු දේ හරිද කියලා බලා ගන්න පුළුවන්. මුලින්ම පුතේ අපිට දීලා තියෙන ඉලක්කම් 9 මේ කොටු 9 ලියන ආකාරයටම ලියා ගන්න 1 2 3 ඊළඟ පේලිය 4 5 6 ඊළඟ පේලිය 7 8 9 ඉලක්කම් 9 ලිව්වා. ඊට පස්සේ පුතේ කරන්න ඕන මේ මුළු හතර තියෙන ඉලක්කම් 4 ඒ කියන්නේ 1 3 9 7 මේ ඉලක්කම් 4 එළියට යන විදියට මෙන්න මේ විදියට කොටුවක් ගහගන්න. ඒ ඉලක්කම් 4 කොටුව ගැවුවට පස්සේ තියෙන්න ඕනේ එළිය. මෙන්න 7 9 3 1 කොටුවෙන් එළිය තියෙන. ඊට පස්සේ පුතේ මේක මෙන්න මේ විදියට ඉරි වලින් කොටු 9ක් එන්නේ ඇඳ ගන්න. එතකොට කොටු 9ක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි පුතේ මේ කොටුව පොඩ්ඩක් මෙහෙම ඇල වෙලා තියෙනවා. ඊට පස්සේ කරන්න ඕන මෙන්න මේ එළියට ගියා නේද පුතේ ඉලක්කම් 4ක්. අන්නේ ඒ ඉලක්කම් 4 මේ කොටු අර හිස් කොටු 4ට පුරවන්න ඕන විරුද්ධව මාරු කරලා. ඒ කියන්නේ මේ තුනේ ඉලක්කම් මේ පැත්තට එන එක විරුද්ධ පැත්තට යන්න ඕන. එහෙනම් මෙතන නෙවෙයි විරුද්ධ පැත්ත මෙතනනේ. එහෙනම් මේ තුන දාන්න මේ පැත්තට. මේ තුන අරන් ඇවිල්ලා දානවා මෙතෙන්ට. මේ හතත් එහෙනම් ඒක අනිත් මේ විදිහටමනේ විරුද්ධ පැත්තට මෙතෙන්ට එපා. මේ හත යනවා මෙතෙන්ට. මේකෙත් එහෙම මාරු කරන්න මේ එක යනවා මෙතෙන්ට මේ 9 අරන් යන්නේ. එහා පැත්තට විරුද්ධ පැත්තට මේ 9 අරන් ගියා මෙතෙන්ට. හරි. ඔන්න අපි කොටු 9 පුරවගත්තා. දැන් මේ පුතේ මේ කොටු 9 මෙහෙම තියෙන එක අපි ඔන්න මෙහෙම කෙලින් කරලා දෙන මේ කොටුවට අරගෙන බලමු හරියනවද කියලා. 4 9 2 4 9 2 3 5 7 3 5 7 8 1 6 8 1 6 බාන එකතු කරලා 4යි 3යි 7යි 7යි 8යි 15 9යි 5යි 14යි 1යි 15 2යි 7යි 9යි 6යි 15 මේ පැත්තට ආවා 8යි 1යි 9යි 6යි 15 3යි 5යි 8යි 7යි 15 4යි 9යි 2යි 4යි 9යි 13යි 2යි 15 මේ පැත්තට බලමු 6යි 5යි 9යි මේ 6යි 15 මේ පැත්තට බලමු 2යි 5යි 7යි 7යි 8යි 15 අර පුතාලාත් මේකේ දෙයක් ඉගෙන ගන්න නැති පුතාලා මේ වගේ දේවල් කරනකොට පුතාලගේ බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි තවත් දවසක මේ වගේ ලස්සන මැජික් ගණිත ගැටලු වලින් හම්බ වෙමු.